ජේසු පිහිටයි කොහොමද ඔයාට මම කැමතියි දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් ඔයත් එක්ක බෙදාගන්න. අපි රෝමාටේ 28 බැලුවොත් තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලුම දේ යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනුමව. විසඳුමක් ඇතිවෙන්න කලින් කිසිම ගැටලුවක් කිසිම දවසක තිබුණේ නැහැ. මේක ඔයා හොඳට මතක තියාගන්න. නෑම ගැටලුවක් ඒකේ විසඳුමට ඇදිලා යනවා. යම් කිසි බීජයක විසඳුමක් ඔයා තුල තියෙනවා නම් ඔයාව ගැටලු හොයාගෙන එනවා. ඔයා තුලම පිළිතුරු දරාගෙන යනකොට ඔයාව යම් අභියෝග හොයාගෙන එනවා. ඔයාගේ ජීවිතේ යම් අභියෝග ඔයාට තියෙන්න ඇති. එහෙම වුණේ දෙවියන් වහන්සේ ඒවා ඔයාගේ උසස් වීම වලට ජයග්‍රහණ වලට නියම කරලා තිබුණේ ඒවා නිසායි. ඔයා කරදර වලට පරීක්ෂා වලට බය වෙන්න එපා. මොකද ඒ දේවල් ඔයාගේ විශාලත්වයේ ඊළඟ මට්ටමට ඔයාව අරගෙන යන දේවලුයි. රෝම 8:28 කියන විදියට තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලුම දේ යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. දේව වචනය මේ විදියට ප්‍රකාශ කරනවා. මෙතන කියන්නේ ඔයාට කිසි දවසක අවාසිදායක දෙයක් සිදුවෙන්න බැහැ කියලයි. යථාර්ථය නම් මේ දෙයයි. 1 යොහන් 5:4 කියන්නේ මක් නිසාද දෙවියන් වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකෙන් ජයගන්නේය. ලෝකෙන් ජයගන තිබෙන්නේ අපේ ඇදහිල්ලය. හලෙලූයා. මෙතන කතා කරනවා දෙවියන් වහන්සේගෙන් උපන් නෑම දෙයක් කියලා. ඒකේ තේරුම තමයි ඔයාගේ වචන, ඔයාගේ සිහින, ඔයාගේ දර්ශන, ඔයාගේ අදහස්, ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම ලෝකෙන් ජය ගන්නවා. අපි 1 යොහන් 4:4 බැලුවොත් මගේ ප්‍රිය දරුවෙනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔහු ලෝකයෙන් වෙති. එතන කියන ඔයා දෙවියන් වහන්සේගෙන් උපත ලැබලා තියෙනවා කියලා. ජයග්‍රහණයන් තුල සදාකාලික සාර්ථකත්වයන් සඳහා වැඩසටහන් ගත කරලා තියෙනවා කියලා. ඔයා කිසිම වෙලාවක ගොඩුරක් නෙවෙයි. ඔයා කිසිම දවසක කිසිම කෙනෙක්ගේ උගුලක් නෙවෙයි. මොකද ඔයා දෙවියන් වහන්සේ තුල නිතරම ජයග්‍රාහකයෙක්. මම ඔයාට දෙයක් කියන්න කැමතියි. මේ ලෝකය හොයන විසඳුම ඔයයි. පිළිතුරු ඔයයි. මේ ලෝකයට විසඳුම ඔයයි. හලෙලූයා. ඔයා ඉපදුනේම ජයග්‍රහණය කරන්නයි. මේ ලෝකයේ තුල රජකම් කරන්නයි. දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නයි ඔයා ඉපදුනේ. අපි රෝමාටේ 19 බැලුවොත් මක් නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටි. මැවිල්ල පවා බලාපොරොත්තු වෙන විසඳුම ඔයයි. හලෙලූයා. හැම දෙයකටම විසඳුම ඔයා වෙන්න. හේතුව ඔයාගේ හොඳකමක් නෙවෙයි. තේරෙනවද මම ඔයාට කියන දේ? හැම දෙයකටම විසඳුම ඔයා වෙන්න හේතුව ඔයාගේ හොඳකමක් නෙවෙයි. ඒ විසඳුමට හේතුව දෙවියන් වහන්සේගේ කරුණාව කරුණ කොටගෙන ඔයා තුල සිටින ක්‍රිස්තුස්. මොකද්ද මේ ඔයා තුල සිටින ක්‍රිස්තුස් කියන්නේ? කොලොස්සි 1:27 බැලුවොත් අන්‍යජාතින් අතරේ තිබෙන මේ රහසේ තේජස සම්පත කිමෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමති වූසේක. ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. ඔයා දෙවියන් වහන්සේව අදහනවා නම් ඔයා දැනටමත් ඉන්නේ ඒ ක්‍රිස්තුස් කියන ස්ථානයේ. ඔයා තුල මගේ ප්‍රේමණීය ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරනවා නම් ඔයා ඉන්නේ ක්‍රිස්තුස් තුලයි. මොනතරම් උතුම් දෙයක්ද ඒක. ඔයා තුල ක්‍රිස්තුස් කියන එළිදරව්ව ඔයා ඇත්තක් කරගන්න ඔයාගේ ජීවිතේට. Okay, God bless you.